හායි කොල්ලො ටික ඔයාව ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැම්ස්ටර් මගේ YouTube channel එකට. ඔයා අද බලන්න යන්නේ මම ගේන නාට්‍ය සීපර් 39 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් 42 වෙනි එපිසෝඩ් එකටයි. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියන්න තියෙනවා ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න. ඒ වගේම අපිට කරන උදව්වක් විදිහට ඔයා මේ වීඩියෝ එකට like කරන් යන්න. ඒක තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට පෙන්වන්නේ. එහෙනම් අද වැඩි කතා බහන්න නැතුව අපි ස්ටාර්ට් කරමු මේ වීඩියෝ එක. කලින් එපිසෝඩ් වල පෙන්නවා ඕන්චිමරුගේ ඔත්තුකාරයව හොයාගෙන යන අපේ යමාටෝ ඇතුළු නාටෝ ටීම් එක. කලින් එපිසෝඩ් එකේ සකුරලට යමාටෝ විසින් සුපිරි පුහුණුවක් දීලා තියෙන්නේ මේ ඔත්තුකාරුවා මොනා හරි කලබලයක් එතන ඇති කරොත් ඒක නවත්තන්න. එහෙම පුහුණු වීම තියලා මේ කට්ටිය එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ මෙහෙම ගමන යද්දී මේ කට්ටිය සායිට කියනවා කවුරු හරි ඉන්නවාද කියලා පරීක්ෂා කරන්න බලන්න කියලා. ඒත් සායි මෙහෙම පරීක්ෂා කරද්දී සායිට මේ අවටෙන් හම්බෙන්නේ මීයෝ ටිකක් විතරයි. ඊට පස්සේ නාටට ඒක ගැන සායි මේ වෙලාවේදී කියනවා. ඊට පස්සේ ඒක වුණ අපේ යමාටෝ කියන්නේ අපි සැලැස්ම විදිහට යමු කියලායි. ඊට පස්සේ යමාටෝ හිරුකෝරුකඩේ නාටට පින්තූරයක් දීලා එයා සසොරියාගේ වෙනස් වෙනවා. ඊට පස්සේ යමාටෝ සසොරිගේ කටහනක් සකුරගෙන් ආගෙන ඒක අනුකරණය කරන්න පටන් ගද්දී මේ කට්ටිය මෙයාලගේ මෙහෙයුම ස්ටාර්ට් කරනවා. ඊට පස්සේ කට්ටිය මෙහෙම පටන් ගද්දී අර ඔත්තුකාරයා එනවා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. දැන් නාටෝ ටීම් එකම හැංගිලා තමයි බලන් ඉන්නේ මේ ඔත්තුකාරයා මිංචි පාලම ළඟට එනකන්. ඒත් එක්කම දැන් සසොරි වගේ වෙස්සලාගෙන යමාටෝත් එතෙන්ට යනවා. ඊට පස්සේ මෙහෙම ඔත්තුකාරයා ළඟට ගිය යමාටෝ ඊට පස්සේ දකින්නේ මෙහෙම ඔත්තුකාරයා වෙලා ඇවිල්ලා ඉන්නේ ඕන්චිමාරු ළඟම ඉන්න එයාගේ සේවකයෙක් වෙන කබුටෝ කියලා. නාටෝලට ජූනින් එක්සෑම් එක පාස් වෙන්නත් උදව් කරේ මේ කබුටෝ. ඒ හින්දා නාටෝලා කපුටෝ ගැන දන්න හින්දා කබුටෝ දැකලා නාටෝලා පුදුම වෙනවා. ඊට පස්සේ යමාටෝ කබුටෝගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. මෙහෙම යමාටෝ අහන්නේ සස්කේයි ඕන්චිමාරුයි කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ ඒකට කබුට උත්තර දෙන්නේ අපි ඉන්නේ ටිකක් උතුරට වෙන්න පිහිටලා තියෙන විලක කුඩා දූපතක. අපි තව දවස් 3කින් එතනින් යනවා. එතන සස්කෙත් ඉන්නවා. ඊට පස්සේ කබුට මෙහෙම කියද්දී මේ කතාව ඕන්චිමාරුත් පැත්තකට වෙලා අහගෙන ඉන්නේ කියලා අපිට පෙන්නනවා. මේ වෙලාවේදී ඕන්චිමාරු එතනින් නැගිටලා යද්දී කබුටෝ යමාටෝට කියනවා මට අන දෙන්න කියලා. දැන් නම් යමාටෝටත් තේරලා තියෙන්නේ දැන් නම් වැඩේ වරදින්නයි යන්නේ කියලා. මොකද දැන් කබුටට දෙන්න ඕන කමාන්ඩ් එක යමාටෝ දන්නේ නෑ. ඒත් එක්කම යමාටෝ මේ වෙලාවේදී කබුටට ගහන්න යද්දී ඕල්ජිමාරුත් එතෙන්ට එනවා කියලා අපිට පෙන්නනවා. හැබැයි කබුටෝ නම් මේක දැකලා හිතන්නේ යමාටෝ කුණායි එක ගත්තේ ඕන්චිමාරු කබුටට පහර දෙන එක නවත්තන්න කියලා. දැන් යමාටෝ හිතන්නේ මං ෆයිට් කරන්නේ සසොරි ෆයිට් කරන ඉරියව් වලින් නෙමේ. ඒ හින්දා දැන්ටමත් මෙයාලා මං ගැන දන්නවා ඇති. මං දැන් මොකද කරන්න ඕන? මං දැන් නාටෝලව ගෙන්නන්නද? ඊට පස්සේ යමාටෝ මෙහෙම හිතන මේ වෙලේ එක පාටම කබුටෝ ඕන්චිමාරුට පහර දෙන්න යනවා. ඒත් ඒක ගහන්න ඇවිල්ලා තියන්නේ යමාටෝට. මෙහෙම ආපු කබුටෝ ඕන්චිමාරුට ගහන්න වගේ ඇවිල්ලා යමාටෝට ගහනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා දැන් ඕන්චිමාරුට ජුත්සු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කබුටයාව හොඳ කරගෙන. අපිට ක්ලාසික් සීරීස් එකේ පෙන්නවා 3 වෙනි හොකාගේත් එක්ක කරන ෆයිට් එකේ හොකාගේ ජීවිතේ පාදුවර තියලා මේ ඕන්චිමාරුගේ අත් දෙක සීල් කරනවා. එතනින් එහා ඕන්චිමාරුට ජුත්සු කරන්න බැරුව යනවා. ඊට පස්සේ මේක දැකලා අපේ නාටෝ ටීම් එකත් කන්ෆියුස් වෙලා ඉද්දි මේ වෙලාවෙදිම නාටෝගේ 9 ෆොක්ස් ටාක්රා එළියට එනවා කියලා අපිට පෙන්නනවා. දැන් ඒක දැකපු ඕන්චිමාරු හිතනවා දැන් සාස්කේද ශක්තිමත් මේ නාටෝද කියලා. ඒත් එක්කම නාටෝ තරහකින් එතන කෑ ගාලා අහනවා සාස්කේ කොහෙද කියලා. ඒත් එක්කම නාටෝගේ තරහ ආයේ වැඩි වෙලා නාටෝගේ වන් ටේල් ක්ලොක් මෝඩ් එක ඔන් වෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ මේක දැකපු කබුටෝ නාටෝ තවත් තරහ උස්සනවා. ඊට පස්සේ දැන් හොඳටම තරහ ගිහින් ඉන්න නාටෝ එකපාරටම ඇවිත් ඕන්චිමාට කුඩු වෙන්න පාරක් ගහනවා. දැන් ඊට පස්සේ නාටෝ කබුටෝ හැල්ලා එක දිගටම බලන් ඉද්දී යමාටෝ නාටෝ දැකලා එයාට අර ජිරාය කියපු දේ මතක් වෙනවා.
ඒත් එක්කම අර කලින් පාර නාටෝගේ ඇඟෙන් නැටි 4ක් ආපු සීන් එකත් අපිට මේ වෙලාවේදී පෙන්නනවා. ඒ වගේම මාලිග 9ම ආපුවාම නාටෝගේ ඇගේ සීල් කරලා ඉන්න නයින්ටේල් ෆොක්ස් ආත්මය එළියට එනවා. වගේම ඒක නවත්තන්න ෆෝත් හුකාකගේ සීලින් ජුසුවටත් බැරුව යනවා. දැන් මේක ගැන හිතලා යමාටෝත් බය වෙලා ඉන්නේ. ඒත් ඒකම අර වලිග 4 එළියට ආවට පස්සේ නාටෝගේ ඇඟෙන් ගොඩක් ලේ ගැලීම් සිදු වුණා. ඒ හින්දා බරපතල තුවාල ගොඩක් වුණා. ඒත් ඒවා නයින්ටේල් ෆොක්ස්ගේ චක්‍රවලින් හොඳ වුණා. මේ මොනා වුණත් තව මේ මෝඩ් එකේ නාටෝ ගොඩක් කල් හිටියා කියන්නේ නාටෝගේ ආයු කාලය ටික ටික අඩු වෙනවා. ඒ වගේම ඔයාලට පොඩි දෙයක් කියන්න ඕන. දැන් නාටෝගේ මෙහෙම විශාල සුවවීමේ ශක්තියක් තියෙනවා වගේම යමාටොටත් ඒ වගේම ශක්තියක් තියෙනවා. මොකද එහෙම බලයක් ඇවිල්ලා තියෙන්නේ මේ යමාටෝගේ ඇඟේ සේන්ජු සෛල තියෙන හින්දා. ඒ හින්දා තමයි මෙයාට වුඩ් ස්ටයිල් ජූසුත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේදී යමාටෝ දකිනවා නාටෝගේ මේ හීල් වීමේ ආපූර්ව බලය. එහෙම දැකලා එයාට එයාව මතක් වෙනවා. ඒත් එක්කම ඕජිමරුත් එතෙන්ට එනවා. බලද්දි ඕජිමරුගේ මූණ ගන්නම දෙයක් නෑ. ඊට පස්සේ ඕජිමරු ඇවිත් මෙතන කියනවා මගේ අත්හදා බැලීම සාර්ථකයි කියලා. ඊට පස්සේ කබුටෝ මේ කවුද කියලා අහද්දි ඕජිමරු කියන්නේ ඉස්සර වුඩ් ස්ටයිල් පාවිච්චි කරපු එකම කෙනා තමයි ෆර්ස්ට් හොකාගේ. එයාගේ සෛල අරන් මම ළමයි 68කට දුන්නා. ඒත් ඒ සෛල හින්දා ඒ ළමයිගෙන් 67 දෙනෙක්ම මිය ගියා. එක්කෙනෙක් විතරයි බේරුනේ. දැන් මම දැනගත්තා ඒ තමයි ඔයා. ඕන්ජිමරු මෙහෙම යමාටෝට කියද්දි ඕන්ජිමරුව දැකපු ආයේ නාටෝගේ නයින්ටේල් ෆෝක්ස්ගේ ආත්මය එළියට එන්න පටන් ගන්නවා. ඒත් උපරිම උත්සාහයක් අරගෙන නාටෝට පුළුවන් වෙනවා ආයේ ආත්මය එයාගේ ඇඟවලට දාගන්න. ඒත් ඒකම අපිට පෙන්නනවා නයින්ටේල් ෆොක්ස් නාටෝගේ ඇඟ ඇතුලේ හිර කරලා තියෙන කූඩුව. ඒත් ඒකම අපිට ආය කබුටව පෙන්නනවා. මේ වෙලාවේදී කබුටෝ නාටෝට ගහන්න ගියා. නාටෝ කබුටට කුඩු වෙන්න පාරක් ගහනවා. ඒ පාරේ පවර් එක කොච්චරද කිව්වොත් ඒ පාර හින්දා මේ පාලමත් කුඩු වෙලා යනවා. මේ පාලම කුඩු වීමත් එක්කම කබුටට ඒක පාවිච්චි කරලා එතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේ වෙලාවේදී සායි හිතනවා මගේ රහස්මේම දැන් පටන් ගන්න ඕන කියලා. ඒත් එක්කම සකුරත් එතන සිහිය නැතුව වැටෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ යමාටෝ සකුරව අල්ලගන්න ගියත් යමාටෝට ඒක බැරි වෙනවා. මේ වෙලාවේදී සායිටත් හොඳටම chance එක තිබ්බා සකුරව අල්ලගන්න. ඒත් සායි එක දැක්කේ නෑ. ඒත් කොහොම හරි අවසානට යමාටෝට අපේ සකුරව බේර ගන්න පුළුවන් වෙනවා. ඒත් ඒකම අපිට ඒ සීන් එක තුලින් සීප් වෙලා ඕජිමරුව පෙන්නනවා. මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ අර සතන හින්දා ඕජිමරුගේ අතක් කැඩිලා කියලා. ඊට පස්සේ අපිට ආයෙ පෙන්වන්නේ නාටෝව. නාටෝගේ මේ වෙලාවේදී 4tail clock mode එක on වෙලා. ඒත් එක්කම නාටෝ යනවා එයාගේ ඇඟ ඇතුලේ අර නයින්ටේල් ෆොක්ස් සීල් කරපු තැනට. ඒත් එක්කම නාටෝ එතනින් ගිරනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම නාටෝට මතක් වෙනවා සාස්කේ යාලව දාලා ගිය දවස. එහෙම මතක් වෙලා ආයෙ බලනකොට නාටෝ ඇවිල්ලා ඉන්නේ නයින්ටේල් ෆොක්ස්ව හීර කරලා තියෙන කූඩුව ළඟට. ඊට පස්සේ නාටෝත් ඒ කූඩුව ඇතුළට යනවා. ඒත් එක්කම අපිට පේනවා ඈත ලෝකේ ඉන්න නාටෝගේ ඇඟෙන් නයින්ටේල් ෆොක්ස්ගේ ආත්මය එළියට එනවා කියලා. ඒත් එක්කම නාටෝව කළු පාට චක්‍ර බෝලකින් වට වෙනවා. ඊට පස්සේ ඒ බෝලෙන් අමුතු දුමක් එනවා දැකලා යමාටෝලා ක්ලෝන් එකක් හදලා නාටෝට මොකද උනේ කියලා බලන්න යවද්දි නාටෝ හින්දා එතන ලොකු විනාශයක් එනවා. බලද්දි දැන් නාටෝගේ නයින්ටේල් ෆොක්ස්ගේ ආත්මය සම්පූර්ණ මෙදියට ඇවිත්. ඒත් එක්කම අර ක්ලෝන් එක නාටෝ ළඟට යනවා. ඊට පස්සේ නාටෝගේ විස්තරය දැනගෙන ඇවිත් ක්ලෝන් එක යමාටෝලට ඒ විස්තරය කියද්දි ඕන්ජිමරු එතන නයි ගොඩක් නාටෝට පහර දෙන්න යවනවා. ඒත් එකෙන් වැඩක් වෙන්නේ නෑ. මොකද නාටෝ එකපාරේ ඒ නයි ටිකේම කතන්දරේ ඉවර කරලා දානවා. ඊට පස්සේ නාටෝ ඕන්ජිමරු අල්ලගන්න නාටෝගේ චක්‍රාතය යවුවත් ඒක නාටෝට බැරි වෙනවා. ඊට පස්සේ ඕන්ජිමරු නාටෝට ඇවිත් ගැහුවා. නාටෝ ආයේ ඕන්ජිමරුට ගහනවා. ඒත් ඕන්ජිමරු ආයේ එතනින් හීල් වෙලා එනවා. ඒත් එක්කම ඒ සීන් එක ෂිෆ්ට් වෙලා අපිට ආයේ යමාටෝ පෙන්නනවා. මේ වෙලාවේදී මෙතෙන්ට කබුටෝ එනවා කියලා අපිට පෙන්නනවා. මෙහෙම ඇවිත් කබුටෝ යමාටෝට කියන්නේ තෝපි මහ මෝඩයෝ.
උඹලා මාව හොයාගත්තේ මං ඉස්සෙල්ලා සසරට කියපු දේවල් හින්දා. මං හිතුවේ නෑ තොපි ඒ තරම් ගොබ්බ වෙයි කියලා. මං ඒ කියපු පුංචි බොරුවටත් අහුවෙන්න. ඒ කියන්නේ මේක කවුඩලගේ ගුඩාක්. සසරට අර වෙලාවේදී කවුට මෙහෙම දෙයක් කියලා තියෙන්නේ. කවුට දන්නවා අනිවාර්යෙන් සසරි මැරුණට පස්සේ සාකුරා කොහොම හරි සසරගෙන් ඔන්චිමරු ගැන අහගන්නවා කියලා. ඊට පස්සේ කබුටෝ දන්නවා මෙයාලගේ ඊළඟ මිෂන් එක වෙන්නෙත් මේක කියලා. ඒ හින්දා තමයි කබුටෝ අර වගේ දෙයක් සසරේට කියලා තියෙන්නේ. ඒත් එක්කම අපිට ආයේ නාටලා පෙන්නනවා. මේ වෙලාවේදී නාටෝගේ ඇඟෙන් එක එක පාට රසින්ගන් බෝල ගොඩක් එළියට ඇවිත් ඒවා ආයෙ පාරක් නාටෝගේ කට ළඟට ඇවිත් එකතු වෙලා විශාල බෝලයක් හැදෙනවා. ඊට පස්සේ ඒක දැකපු ඕන්චිමරු පස්සට වෙද්දි නාටෝ එක ගිලිනවා. ඊට පස්සේ ඒක දැකලා ඕන්චිමරු නම් කියන්නේ මට හිතාගන්න බෑ දැන් මොකද්ද වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ ඒ බෝලේ කාපු නාටෝගේ ඇඟ ටික ටික විශාල වෙනවා කියලා අපිට පෙන්නද්දි නාටෝ එක පාටම ඕන්චිමරුට පහර දෙනවා. ඒත් ඕන්චිමරුත් අමුතු ගෙයක් වගේ එකක් සමන් කරලා නාටෝට පහර දෙනවා. ඒත් ඒකෙන් නාටෝ නම් මුකුත් වෙලා නෑ. ඕන්චිමරුට නම් හොඳටම අමාරුයි වගේ. ඊට පස්සේ ඒක දැකපු කබුඩු හිතන්නේ මේක ඕන්චිමරුගේ ට්‍රිබර් රාමන් එකක් වෙන්න ඕන කියලායි. ඊට පස්සේ ආයෙ නාටෝ අපිට පෙන්නනවා. මේ වෙලාවේදී ඕන්චිමරු යටින් ඇවිත් නාටෝට කඩුවකින් ඇනගෙන නාටෝව තල්ලු කරනවා. බලද්දී නාටෝටත් ඒක සැලටම ඇනිලා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම අර යමාටෝ මාපු ක්ලෝන් එක සායව දැකලා ඒක යමාටෝට කියද්දි ඕන්චිමරු අර නාටෝට යනපු කඩුවෙම නාටෝව තව තද කරනවා. ඊට පස්සේ නාටෝ ඒ කඩුව ගලවලා විසි කරද්දි කබුටෝ නම් මේක දැකලා කියන්නේ මේක නින්ජා සටනක් නෙමෙයි. මේක රාක්ෂස රටනක් කියලායි. ඊට පස්සේ මේ ෆයිට් එක දැකපු සකුරටත් නාටෝගේ පොඩි කාලේ එක දේවල් මතක් වෙනවා. ඊට පස්සේ මේ ෆයිට් එක බලන් ඉන්න කබුටෝ කියන්නේ නාටෝගේ මනස දැන් නෑ. දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම රාක්ෂයෙක්. ඊට පස්සේ මේක ඇහිලා සකුරටත් දුක හිතිලා සකුරත් අඬන්න පටන් ගන්නවා. ඊට පස්සේ සකුරට මේක බලන් ඉන්න බැරිම තැන අවසානට සකුරා නාටෝ ළඟට දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ සකුරා මෙහෙම දුවන ගමන් කියන්නේ නාටෝ ඔයා සාස්කේව බේරගන්න කලින් මං ඔයාව බේරගන්නවා කියලායි. ඊට පස්සේ අපිට ආයේ සායෝ පෙන්නනවා. මේ වෙලාවේදී සායි කියන්නේ දැන් මගේ වෙලාව. මං දැන් මගේ වැඩේ පටන් ගන්න ඕන කියලා. ඒත් එක්කම සායි එතන යද්දී අපිට ආයේ නාටෝ පෙන්නනවා. මේ වෙලාවේදී නාටෝ සකුරට ගහනවා. ඒකෙන් සකුරටත් පේනවා දැන් ඉන්නේ නාටෝ නෙමේ ඇත්තම රාක්ෂයෙක් කියලා. ඊට පස්සේ එතෙන්ට ආපු යමාටෝ එකපාරටම පැල්ලා නාටෝව එයාගේ සීලින් ජූස් වලට හිරගන්නවා. ඒත් එක්කම කබුටෝ සකුරා ළඟට යනවා. ඊට පස්සේ මේ වෙලාවේදී සකුරත් ඒකට බය වෙද්දී බලද්දී කබුටෝ සකුරා ළඟට ඇවිත් තියෙන්නේ එයාව හීල් කරන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා යමාටෝ නාටෝ හිර කරත් යමාටෝගේ ජූස් ඔක්කොම ටික කඩාගෙන නාටෝ එකෙන් එළියට එනවා කියලා. ඒත් එක්කම කබුටෝ එතනින් පැන ගද්දී යමාටෝ ෆර්ස්ට් හොකාගේගේ සීලින් ජූස්ුවක්ම පාවිච්චි කරලා නාටෝ ආයේ පරණ තත්ත්වයටම ගන්නවා. ඊට පස්සේ අපිට සායෝ පෙන්නනවා. බලද්දි මෙහෙම සායි ඇවිල්ලා තියෙන්නේ ඕන්චිමරුව හම්බෙන්න. ඊට පස්සේ ඕන්චිමරු මේ වෙලාවේ සායිගෙන් අහන්නේ ඩැන්සෝ තවත් ජීවතුන් අතරද කියලා. මේ වෙලාවේදී සායි ඩැන්සෝ කියපු පණිවිඩයක් ඕන්චිමරුට කියනවා කියලා පෙන්නද්දි ඕන්චිමරු සායිට කඩුවෙන් ගහනවා. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තව එක්කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ series එකේ ඔයාට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරන්න යන ගමන්ම එහෙනම් ඔයාට මේ වීඩියෝ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරන ගමන්ම මම අද මේ වීඩියෝ එක නවත්තන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනට ගේන්නම්. Go and see the actual places and live be happy.